හරි. මේක කමෙන්ට් එක රිප්ලයි එකක් කොපි කරන්න බැරිද? කොපි කරන්න බැරිද? හරි. O level exam එකේ කොපි කරන්න බැරිද? O level exam එකේ කොපි කරන්න බැරිද? මම කියන්නම් මට වෙච්ච සිද්ධියක් එක. දැන් මම විභාග වංචාවක් කරේ නෑ කරන්න බැරි වුණා. නමුත් කීප ප්ලෑන් කරලා ඉතියා මම යාළුවන්ට කිව්වා මම ඉංග්‍රීසි පේපර් එකට උගන්වන්න උදව් කරන්නම්. මට හිස්ටරි වලට උදව් කරන්න කියලා. මම කිව්වා මම ඉංග්‍රීසි පේපර් එකට උදව් කරන්නම් මට හිස්ටරි වලට උදව් කරන්න කියලා. ඉතින් ඉංග්‍රීසි පේපර් එකට පස්සේ තමයි හිස්ටරි පේපර් එක දෙන්නේ. එතකොට මට එකම බැරිෂලා දෙන්නේ මේ හිස්ටරි කියන සබ්ජෙක්ට් එක. එතකොට මම ඉංග්‍රීසි වලට ළමයින්ට උදව් කරලා හිස්ටරි පේපර් එක දවසේ මම ඉංග්‍රීසි වලට උදව් කරලා මට මාර්කුත් තුනක්. හරි ටීචර් කිව්වා this is my last warning කියලා. ඊට පස්සේ දවස් තිබ්බේ හිස්ටරි. ඊට පස්සේ දවස් තිබ්බේ හිස්ටරි. මේ හිස්ටරි දවසට මං යාළුවන්ට කියලා මං කොපි කරන්නම් කියලා යාළුවන්ට උදව් කරලා මං යාළුවාට උදව් බලාපොරොත්තු වෙන්නේ යද්දී මාව වැටුනේ පන්තියේ ගුරුවරයා ළඟට. ඊට පස්සේ මොකක්ද උනේ? මේ ශාලාවේ අධීක්ෂකතුමා විභාගයේ අපිව පරීක්ෂකතුමා අධීක්ෂකතුමා ළඟ තමයි මට ඉන්න සිද්ධ වුනේ. අනික ඒ අධීක්ෂකතුමා මෙහෙම පිටිපස්සෙන් පවා බලනවා. එක තැනකින් නෑ හැමතිස්සෙම හැමතැනම ගහ හිටියේ. ඒ හින්දා කිසිම වෙලාවක අපිට හම්බුනේ නැහැ විභාගයේ කොපි කරලා. ඇත්තටම මට හිස්ටරි වලට ආවේ A පාස් එක නෙවෙයි B පාස් එක. මොකද මට අංක දැනුමක් තිබ්බා උත්තර හොඳටම කරගන්න ඕනේ තමයි මම A පාස් එක කරනවා තමයි යාළුවාට කිව්වා හරි අපි මේ ඩීල් එකක් ගමු. නමුත් මට එහෙම chance එකක් හම්බුනේ නැහැ. ඒ හින්දා O level එකේදී කොපි කරනවා කියන එක සමහරුන්ට හරියන සමහරුන්ට වැරදෙන ඒක තමන්ගේ ධර්මයට තමන් අවංක නම් කවුරුත් නොකරන අසාධාරණ ක්‍රියාවක්. O level දී කොපි කරනවා කියන එක කරන අසාධාරණ ක්‍රියාවක් වෙන්න පුළුවන්. හරිද? ඒක තව කේට කරන අසාධාරණ. ඒ හින්දා එකම දේ තමන් කරන පාඩමට අවංක වෙන්න, තමන් කරන විෂයට අවංක වෙන්න, තමන් කරන ඉගෙනීමට අවංක වෙන්න කවදාවත් කොපි කරන්න කියලා හිතාගෙන විභාගයට යන්න එපා. චීට් කෑලි අරන් යන්න එපා. මාට් උනොත් ප්‍රශ්න වෙන්න පුළුවන්. කවදාවත් ෆෝන් එක අරන් යන්න එපා. අවුරුදු 5කට විභාග තහනම් වෙන්න පුළුවන්.